හොඳයි. ආයතනයකට විධායක නිලධාරියෙක් තෝරගන්නවා කියන්නේ ඇත්තට මේ ආයතනයේ අනාගතය ගැනම ගන්න තීරණයක්. හැබැයි අපි ගොඩාක් වෙලාවට කරන්නේ මොකද්ද? අර CV එක නැත්නම් ජීවදත්ත පත්‍රිකාව බලනවා. ඒක තියෙන දේවල් වලින් විතරක්ම නියම නායකයෙක්ව මනින්න පුරුවන් වෙයිද? අන්න ඒකට උත්තර හොයන්න කාල් ටොම්ගේ ආකෘතිය පාවිච්චි කරලා මේ වැඩේට කොහොමද ගැඹුරින් බලන්න කියලා තමයි අපි මේ කතා කරන්න යන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙම පටන් ගමු. නියම CV එකක් තියෙන පළියට කෙනෙක් නියම නායකයෙක් වෙනවද? ඇත්තටම අපි කෙනෙක්ව බඳව ගන්න පාවිච්චි කරන පරණ ක්‍රමවල තියෙන ලොකුම ගැටලුව පටන් ගන්නෙ අන්න එතනින්. ඉතින් මෙන්න මේකයි වෙන්න ඕන දේ. අර ලිස්ට් එකක් තියාගෙන සුදුසුකම් වලට හරි දාන එක. ඒ කොටු ටික කරන ක්‍රමේ නවත්තලා ඇත්තටම අපේක්ෂකයා හිතන විදිහ, ඒ කියන්නේ එයාගේ මානසික ආකෘතිය ගැන හොයලා බලන්න ඕන කාලය තමයි මේ. අතීතය මොනවද කරේ කියන එකට වඩා අනාගතය ගැන හිතන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. හොඳයි. මේකට නියම විසඳුමක් තියෙනවා. ඒක හරියට සිතියමක් වගේ. අපේක්ෂකයෙක්ගේ ඔළුවේ තුල තියෙන දේවල් එයා හිතන විදිහ ගැඹුරින් තේරුම් ගන්න පාර පෙන්වන සිතියමක්. මෙන්න ඒ සිතියම. මේකට තමයි කියන්නේ කාල් ටොම්ගේ ආකෘතිය කියලා. මේකෙන් අපිට පුළුවන් අපේ අපේක්ෂකයෙක් හිතන විදිහ ප්‍රධාන පැති 4කින් බලන්න. ඒ කියන්නේ අර ලස්සනට ලෑස්ති කරන්න උත්තර වලින් එහාද ගිහින් ඇතුළෙන්ම හිතන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. හරි. මේ සිතියම හදලා තියෙන්නේ ප්‍රධාන අක්ෂර දෙකක් උඩ. එකක් තමයි intent. ඒ කියන්නේ අභිප්‍රාය. අනිත් එක තමයි assumption. ඒ කියන්නේ උපකල්පනය. මේ සම්පූර්ණ ආකෘතියම තේරුම් ගන්න නම් මේ අක්ෂර දෙක මොකක්ද කියලා හරියටම දැනගන්න එක හරිම වැදගත්. හරි. දැන් බලමු මේ අක්ෂර දෙකෙන් මොකද වෙන්නේ කියලා. එක පැත්තකින් තියෙනවා intent. එහෙම නැත්නම් අභිප්‍රාය. ඒක දෙකට බෙදෙනවා. Orienting කියන්නේ යමක් තේරුම් ගන්න බලන එක. Influencing කියන්නේ තියෙන தත්ත්වය වෙනස් කරන්න බලන එක. අනිත් පැත්ත තියෙන්නේ assumption. ඒ කියන්නේ උපකල්පනය. Linear කියන්නේ මේක නිසා මේක වුණා වගේ සරලව හිතන එක. හැබැයි circular කියන්නේ එක දෙයක් තව දේවල් ගොඩකට සම්බන්ධයි කියලා ලොකු චිත්‍රයක් විදිහට හිතන එක. නායකයෙක්ට අන්න ඒ විදිහට හිතන්න පුළුවන්ද කියන එක ආයතනයකට ගොඩක් වැදගත්. හරි, එහෙනම් අපි මේ සිතියමේ පළවෙනි කොටුවෙන් පටන් ගමු. ඒ තමයි රේඛීය ප්‍රශ්න නැත්නම් linear questions. මේක තමයි මූලිකම පියවර. මේ ප්‍රශ්න අහන එකේ ප්‍රධානම පරමාර්ථය තමයි අපේක්ෂකයාගේ CV එකේ තියෙන දේවල්. ඒ කියන්නේ අතීත වාර්තා ඇත්තද කියලා හරියටම තහවුරු කරගන්න එක. ඒ කියපු දේවල් වලට හරියන දත්ත තියෙනවද කියලා බලන එක. උදාහරණයක් විදිහට මේම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබේ සේවා කාලය තුල වෙළඳපොළ කොටසේ වර්ධනය වුණේ නිශ්චිතවම කීයද ප්‍රතිශතය? දැක්ක නේද? මේ වගේ ප්‍රශ්නයකින් සම්පූර්ණ සාකච්ඡාවම දත්ත මත පදනම් වෙනවා. අපිට ලැබෙන්නේ බොරු කියන්න බැරි ස්ථිර තොරතුරු. හරි, මූලික දේවල් තහවුරු කරගත්තට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. ඒ තමයි චක්‍රීය ප්‍රශ්න නැත්නම් circular questions. මෙතනදී තමයි අපි බලන්නේ අපේක්ෂකයාට ලොකු චිත්‍රය පේනවද කියලා. මේ ප්‍රශ්න අහලා බලන්න හදන්නේ අපේක්ෂකයාට තේරෙනවද ආයතනයක් කියන්නේ එක එක දේවල් එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන තැනක් කියලා. ඒ කියන්නේ එයා ආයතනයක් දිහා බලන්නේ නිකන් කොටස් සෙට් කරපු මැෂින් එකක් විදියකද නැත්නම් හැමදේමකට බැඳිලා තියෙන පද්ධතියක් විදියටද කියන එක. මෙන්න නියම උදාහරණයක්. අලුත් ටාගට් දෙනකොට සේල්ස් ඩිපාර්ට්මන්ට් එකයි රිස්ක් ඩිපාර්ට්මන්ට් එකයි අතරේ ඇතිවෙන පීඩනය සාමාන්‍යයෙන් එළියට එන්නේ කොහොමද බලන්න. මේකෙන් කෙලින්ම මනින්න පුරුවයි එයාට කොච්චර දුරට ආයතනයේ තියෙන මේ අතුලාන්ත සම්බන්ධකම් තේරෙනවද? ඒ වගේම මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුරුවන්ද කියන එක. හරි. දැන් අපි යන්නේ ටිකක් ගැඹුරු පැත්තකට. මේ සිතියමේ අනිත් කොටස් දෙකට. මෙතනදී අපි බලන්නේ අතීතය ගැන නෙවෙයි අනාගතයට බලපෑම් කරන්න අපේ අපේක්ෂකයාට තියෙන හැකියාව ගැන. මුලින්ම බලමු strategic questions. ඒ කියන්නේ උපාය මාර්ගික ප්‍රශ්න. මේක හරියට pressure test එකක් වගේ. අපි බලන්නේ එයා කොච්චර දුරට Tamande මතයේ ස්ථිරව ඉන්නවද? ආයතනයේ දැක්ම එක්ක කොහොමද ගැලපෙන්නේ? අමාරු තීරණ අභියෝග එනකොට කොහොමද ඒවට මුහුණ දෙන්නේ කියලා. හිතන්න මෙහෙම අභියෝගයක් දෙනවා. ඔබේ ප්‍රධානම කාර්යය තමයි මාස 6කින් වියදම් 20කින් කපන එක. හැබැයි එහෙම කරොත් ආයතනයේ දිගු කාලීන දියුණුවට ඒක බලපානවා කියලා හිතුනොත් කොහොමද තීරණයට විරුද්ධ වෙන්නේ? බලන්න මේ ප්‍රශ්නෙන් එයාගේ ඔරොත්තු දීම හැකියාවයි ඒ වගේම රාජතාන්ත්‍රිකව ඒක හසුරුවන විදිහයි දෙකම මැනගන්න පුළුවන්. හරි, දැන් අපි එනවා හතරවෙනි සහ වැදගත්ම කොටසට reflexive questions. එහෙම නැත්නම් පරාවර්තක ප්‍රශ්න. මේකෙන් තමයි අලුතින් හිතන්න පුළුවන් අනාගතය ගැන ලොකු දැක්මක් තියෙන කෙනෙක්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ආයතනයක් වෙනස්ම තැනකට ගෙනියන්න පුළුවන් නායකයෙක්ව අඳුරගන්න යතුරු තියෙන්නේ මෙතන. මෙන්න බලන්න.
ඒ වගේ ප්‍රබල ප්‍රශ්නයක්. හිතන්න අපි දැන් ඉන්නේ තව අවුරුදු 5ක් ඉස්සරහා. ඒ සාර්ථකත්වයට එන්න අද අපි කරන දේවල් වලින් නතර කරපු එකම එක දේ මොකක්ද? බලන්න. මේකෙන් හිතන්න පොළඹවන විදිහ. මේකෙන් එයාගේ චින්තනය සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමකට අරන් යනවා. එතකොට පැහැදිලිනේ මේ ප්‍රශ්න වර්ග දෙකේ වෙනස? ස්ට්‍රැටජික් ක්වෙස්චන්ස් වලින් බලන්නේ එයාගේ ස්ථාවරත්වය සහ පීඩනයට ඔරොත්තු දෙනවාද කියන එක. ඒත් රිෆ්ලෙක්සිව් ක්වෙස්චන්ස් වලින් කරන්නේ එයාගේ ඔලුරට අලුත් අදහස්, අලුත් දැක්මක් ඇති කරන එක. හොඳයි. දැන් අපි මේ කොටස් 4න් මේ එකතු කරගන්න තොරතුරු වලින් අපේක්ෂකයා ඇක්ටටම කොයි වගේ නායකයෙක්ද කියලා සම්පූර්ණ චිත්‍රයක් මවගන්නේ කොහොමද කියලා බලමු. මේ වගුවෙන් සම්පූර්ණ කතාවම සරලව තේරුම් ගන්න පුළුවන්. බලන්න ලීනියර් එහෙම නැත්නම් රේඛීය ප්‍රශ්නවලදී ඉලක්කම් ප්‍රතිඵල ගැන පැහැදිලි නැත්නම් ඒක රෙඩ් ෆ්ලැග් එකක්. හැබැයි දත් එක්ක වැඩ කරන වගකීමක් ගන්න කෙනෙක් නම් ඒක නියම ග්‍රීන් ෆ්ලැග් එකක්. ඊළඟට සර්කියුලර් චක්‍රීය ප්‍රශ්න. මෙතනදී ප්‍රශ්නයක් ආවම අනිත් අයට දොස් කියනවා නම් ඒක අවුල්. හැබැයි දේවල් එකිනෙකට සම්බන්ධ වෙන විදිහ රටාවන් තේරුම් ගන්නවා නම් ඒක තමයි නියම නායකයෙක්. ස්ට්‍රැටජික් උපාය මාර්ගික ප්‍රශ්නවලදී හැම දෙයකම හා කියන එක හරි ඕනවට වඩා ඇග්‍රෙසිව් වෙන එක හරි දෙකම හොඳ නැහැ. වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිවල ඉඳගෙන රාජතාන්ත්‍රිකව වැඩ කරන එක. අන්තිමට රිෆ්ලෙක්සිව්. මෙතනදී දැන් තියෙන දේ ගැන විතරක් හිතනවා නම් එතන හිර වෙලා නම් ඒක රෙඩ් ෆ්ලැග් එකක්. හැබැයි අනාගතය ගැන දශක ගණන් ඉස්සරහට හිතන්න පුළුවන් නම් මොකක් වෙයිද කියලා හිතන්න පුළුවන් නම් අන්න එයා තමයි නියම නායකයා. ඉතින් මේ හැම දෙකින්ම අපිට තේරෙන ලොකුම දේ මොකද්ද? අපි බඳව ගන්න ඕනේ CV එකේ තියෙන පරණ වාර්තාවකට නෙවෙයි. අපි බඳව ගන්න ඕනේ අනාගතය හදන්න පුළුවන් මයින්ඩ්සෙට් එකකට. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ ප්‍රශ්නය ගැන හිතන්න ඉඩ තියලා මම නවතින්න. ඊළඟට ආයතනයට එන නායකයා අපි තෝරගන්නේ එයාගේ අතීතය බලලද නැත්නම් අනාගතය හදන්න තියෙන හැකියාව බලලද?